කිරින්ද පොහුල්ලැල්ල ප්‍රාදේශ සභාවට අපි අද නාම යෝජනා බාර දුන්නා. විශේෂයෙන්ම අපි ඊටාම ප්‍රදේශයේ පිළිගත් කණ්ඩායමක් තමයි මේ වෙලාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කණ්ඩායමත් එක්ක අපි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කිරින්ද පොහුල්ලැල්ල මෙහෙවන වගේම අපි පොහොසත් ගමක් ලස්සන ජීවිතයක් කිරින්ද පොහුල්ලැල්ල ජනතාවට අත්පත් කර දීමේ අරමුණින් අපි වැඩ කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය වැඩ සලස්මක් අපේ තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග මේ වෙනකොට යම් තරමක ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන එකේ පොඩි අතපසුවීම් වෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්න යාන්ත්‍රණයක් ගම තුළ නැතිවීම තමයි ඒකට බොහෝසේ බලපාලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගමේ නායක විදියට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගම තුළ ක්‍රියාත්මක කළා කාටත් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රදේශයක්, සතුටෙන් ජීවත් වෙන ජනතාවක් කිරින්ද පොහුල්ලැල්ල ප්‍රදේශය තුළ හදාගන්න. ඒ වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කරනවා. මම හිතන්නේ මේ වෙලාවේ විපක්ෂය ගැනත් අපි කතා කරොත් විපක්ෂය අපිට ලොකු බලපෑමක් වෙලා නැහැ. විපක්ෂයක් තියෙනව නැද්ද කියලා අපි දන්නේත් නැහැ. ඕන් මේ වෙලාව වෙනකොටත් මම හිතන්නේ තාම ඇවිදිනවා අපේක්ෂා කණ්ඩායමට නාම යෝජනා දෙන්න අය හොයාගන්න. ඒ තරම් ඒගොල්ලෝ අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. නිසා අපිට ජයග්‍රහණය පිළිබඳ ගැටලුවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම මේක ජයග්‍රහණය කළා. මේ ආණ්ඩුව ගෙනියන වැඩ පිළිවෙල ගම තුළ ක්‍රියාත්මක කළා. ගමේ ජනතාවගේ ජයග්‍රහණය ලබා දෙන්න අපි කටයුතු කරනවා. බොහොම